සුබ දවසක් වේවා. ඉඩකඩම් සහ වාහන බ්‍රෝකර් YouTube නාලිකාව බලන ඔයාලා සියලුම දෙනාට ඔන්න අදත් මම ඔයාලට කියන්නලා තියෙනවා ඉතාමත් අඩු මිලට ගන්න පුළුවන් නිවාස කීපයක් සමග නිවාස 10ක්. අපි එහෙමනම් ගිහින් බලමු මේ නිවාස පිහිටලා තියෙන ප්‍රදේශ සහ සම්පූර්ණ විස්තර. අදාංග එකට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ දඹුල්ල නගරයට ඉතාමත් ආසන්නව පිහිටලා තියෙන ලේනදොර ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 75ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ලොප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසේ ගත්තොත් නිදන කාමර 3ක් සහ ශාලයේ මුළු තැන්ගේ කෑම කාමරය සහ හොට්ටුවට සවි කරපු බාත්රූම් 2ක් තියෙනවා. ආරක්ෂිතව වාහන නවතා තැබීමට හැකි බාහිර ශාලාව සහ ගබඩා කාමරයකුත් තියෙනවා. තවද බාහිර වැසිකිළියන් සහ නාන කාමර වලට අමතරව තවද ජල ටැංකිය කුළුණක්ද සවි කර ඇත ලීටර් 1000 සහ ලීටර් 500 වශයෙන්. මේ නිවසේ සිට නුවර යාපනයේ A9 ප්‍රධාන බස් මාර්ගයට මීටර් 100ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. මේ නිවසේ සිට දඹුල්ල නගරයට කිලෝමීටර් 12ක දුර ප්‍රමාණයක් සහ නාවුල නගරයට කිලෝමීටර් 4ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 135ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කොල්ලයක් දාලා බලන්න. අදාංග දෙකට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ ඇල්පිටිය අවිත්තාව පාරේ ඇල්පිටිය නගරයට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 15ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ලොප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දෙමංග සම්පූර්ණව තියෙනවා. මේ නිවස ගත්තොත් නිදන කාමර 2ක් සහ ශාලයේ මුළු තැන්ගේ පිටිතින් වැසිකිළියක් තියෙනවා. මේ නිවසට පැමිණීමට අඩි 20ක පමණ පුළුල් මාර්ගය සහ ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 42ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කොල්ලෙක් දාලා බලන්න. අදාංග තුලන මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ බැංකු ණය පවා ලබා ගැනීමට හැකියාවක් ඇති ඉතාමත් වටින ඉඩමක්. මේ ඉඩම පිහිටලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගරයට ඉතාමත් ආසන්නව. කුරුණෑගල නුවර ප්‍රධාන බස් මාර්ගයට මීටර් 700ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 30ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ලොප්පු. මේ ඉඩමට ජලය සහ විදුලිය ඉතාමත් ආසන්නයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ඉඩමේ දැනට පොල් අඹ වල්ල පැට්ට වැනි ඉතාමත් වටින භෝග වගා කර ඇත. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩමේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 44ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කොල්ලෙක් දාලා බලන්න. අදාංග 4කට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ හෝමගම රණාල හබරගඩට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 9.5ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ලොප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දෙමංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් අඩක් වැඩ නිවා කරන ලද නිවසක් වන අතර නිදන කාමර 2ක් සහ ශාලයේ මුළු තැන්ගේ පිටිතින් වැසිකිළියක් තියෙනවා. මේ නිවසේ සිට හෝමාගම කඩුවෙල ප්‍රධාන බස් මාර්ගයට මීටර් 150ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 55ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා ඔයාලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කොල්ලෙක් දාලා බලන්න. අදාංග පහට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්යවැව අඩි 100 පාරට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 35ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ලොප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දෙමංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 2ක් සහ ශාලයේ මුළු තැන්ගේ පිටිතින් වැසිකිළියක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 26ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කොල්ලෙක් දාලා බලන්න. අදාංග 6ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවසේ පිහිටලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්යවැව
අඩිසිය පාරේ මල්වත්තට ඉතාමත් ආසන්නව මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 20ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් බලපත්‍ර ඔප්පු, මේ නිවසට ජලය සහ විදුලිය සියලුම දේ අංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර දෙකක් සහ සාලය මුළු තැන්ගේ පිරිසිදු වැසිකිළියක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 27ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා ඔයාලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිලගණන් වල වෙනස් විතර ගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කොල්ලයක් දාලා බලන්න. අදාංග 4 ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිටලා තියෙන්නේ කළුතර පයාගල මැටිය මුල්ල ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 12.5ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පුව. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ අංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 3ක් සහ සාලය මුළු තැන්ගේ පිටින් වැසිකිළියක් තියෙනවා. මේ නිවසට පැමිණීමට අඩි 15ක පමණ පිවිසුම් මාර්ගය වගේම මේ නිවසේ සිට ප්‍රධාන බස් මාර්ගයට මීටර් 600ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 60ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිලගණන් වල වෙනස් විතර ගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කොල්ලෙක් දාලා බලන්න. අදාංග 8 ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ හොරණ ගෝවින්න ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 10ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පුව. මේ නිවසේ ජලය සහ විදුලිය සියලු දේ අංග සම්පූර්ණව තියෙනවා. මේ නිවස ගත්තොත් අලුතෙන් සාදා වැඩ නිර්මාණ කරන ලද නිවසක් වන අතර නිදන කාමර 3ක් සහ සාලය මුළු තැන්ගේ බාත්රූම් එක මේ නිවසට පැමිණීමට අඩි 15ක පමණ පිවිසුම් මාර්ගය සහ මේ නිවසේ සිට ප්‍රධාන බස් මාර්ගයට මීටර් 200ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 55ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිලගණන් වල වෙනස් විතර ගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කොල්ලෙක් දාලා බලන්න. අදාංග 9 ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන් බිඳුරුවැව උපුල් දෙනිය ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 30ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් බලපත්‍ර ඔප්පුව. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 3ක් සහ සාලය මුළු තැන්ගේ පිරිතම වැසිකිළියක් තියෙනවා. මේ නිවසට පැමිණීමට අඩි 20ක පමණ පුළුල් මාර්ගය සහ ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 15ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිලගණන් වල වෙනස් විතර ගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කොල්ලයක් දාලා බලන්න. අංක 10 ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න කහඳ මෝදර ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 20ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පුව. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේ මංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර දෙකක් සහ සාලය මුළු තැන්ගේ පිටින් වැසිකිළියක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 17ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා ඔයාලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිලගණන් වල වෙනස් විතර ගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කොල්ලයක් දාලා බලන්න. ඔන්න අද ගෙනත් තියෙන වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් පුංචි ලයික් එකක් සහ කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්නත් එපා. එහෙමනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සියලු දෙනාට සුබම සුබ දවසක් වේවා.